අපේ 100 වෙනි වැඩසටහනේ නවතින බලාපොරොත්තු වෙන්නේ ඒකත් දීර්ඝ ගමනක් යන බලාගෙන කරන වැඩසටහන. මේ වැඩසටහනේ වටිනාකම තියෙනවා. DFCC බැංකුවේ පිළිමද දක්වන උනන්දුව දායකත්වයේ තියෙනවා. විශේෂයෙන්ම ප්‍රධාන ආදායම විදේශ විනිමය ඔබ වෙනුවෙන් කරන මේ වැඩසටහන. ඔබේ වගකීම තමයි මේ අවස්ථාවන් ප්‍රයෝජන ගන්න නිසි ක්‍රමවේදවලින් DFCC බැංකුව පටවිලින්ම ඔබ වෙනුවෙන් ආරම්භ කිරීමේ කටයුතු කරනවා. බහැලා එළියට ගිහිල්ලා බලනකොට තමගේ පර්ස් එකට ඒකේ තියෙන වටිනා දේවල් ගොඩක් නැහැ. ඉතින් ඒක නිසා ගමට පටන් ගන්නකොටම මෙන්න මේ ගැන අවධානය යොමු කරන්න ඕනේ. තාත්තා ඇවිල්ලා අපිට කියනවා මෙහෙට දුවේ ගිහිල්ලා අඬා කෝල් එකක් දුන්නා. අද DFCC බැංකුවෙන් අපට දුන්නේ පුදුමලාගේ 70 අවසරක සමාජ සේවා සංග්‍රහය අතරදී මේ අපිට දෙන රට රැකියා වලට යන හිඳුවල් වෙනුවෙන් කරන කිරිපත් විශේෂ කිරීම රටේ සමාජ කිරීමේ සේවයේ සංවර්ධනයේ චලනයේ සිදුවන්නේ. Empowering financial knowledge to the migrant workers, it is very critical for themselves as well as their families. So we DFCC Bank always advise them how to wisely spend hard-earned money what they have earned in overseas, and also investment plan that they have to build for their need for the future. So many aspects that we cover. So far we have done 100 programs, over 5,000 migrant workers who has been participated, and they are representing multiple corridors. So we are so proud, and we will continue this journey and make sure that this being benefited for themselves, their families, and finally the whole nations. අද දින විදේශ රැකියා යාමට බලාපොරොත්තු වන මහත්මීන් වෙනුවෙන් DFCC බැංකුව සංවිධානය කරන ලද මේ මූල ශාස්ත්‍රතාවය වැඩිදුර ගැනීමේ වැඩසටහන මම හිතන්නේ ඉතාම කාලෝචිත වැඩසටහනක්. ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ශාස්ත්‍රතාවය ඉතා ඉහළ මට්ටමක තිබුණත් මූල ශාස්ත්‍රතාවය තවමත් 58ක පමණ අගයක තමයි පවතින්නේ. ඒ නිසා අද දින වැඩසටහන විශේෂයෙන්ම විදේශගතව රැකියා කරන්න බලාපොරොත්තු වෙන මේ පිරිසට ඉතාම හොඳ දැනුමක් ලබා දෙන වැඩසටහනක්.